ශිෂ්ටාචාරයක් කියන්නේ කොහොමද බිහි වෙන්නේ? මේක මානව ඉතිහාසයේ තියෙන ලොකුම ප්‍රහේලිකාවක්. විශේෂයෙන්ම ඊජිප්තුව වගේ තැනක මේ අති දැවැන්ත නිර්මාණ බිහි වුණේ කොහොමද කියන එක අපි මේ විග්‍රහයෙන් උත්සාහ කරන්නේ ඒ ගැඹුරු කතාවට කිමි දෙන්නයි. හොඳයි අපි මෙතනින් පටන් ගමු. සාමාන්‍යයෙන් අපිට ඇහෙන ප්‍රශ්නය තමයි පිරමිඩ හැදුවේ කවුද කියන එක. හැබැයි ඊට වඩා ගොඩක් ගැඹුරු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ වගේ දැවැන්ත දෙයක් හදන්න පුරුවන් තරම් සංකීර්ණ සමාජයක් බිහි වුණේ කොහොමද? එතකොට වැදගත්ම ප්‍රශ්නය වෙන්නේ මේවා ගොඩනැගුවේ කවුද කියන එකට වඩා ඒවා ගොඩනැගුවේ කුමක්ද? ඒ කියන්නේ මේකට මඟ පාදපු බලවේගය මොකක්ද කියන එකයි. ඉතිහාස පොත්වල තියෙන සුපුරුදු උත්තර ටික තමයි මේ කෘෂිකර්මයේ දියුණු වෙලා කෑම අතිරික්තයක් හැදුනා. ඒක කළමනාකරණ කරන්න නිලධාරිවාදයක් ආවා. ගනුදෙනු නියල තියාගන්න ලේඛන කලාව බිහි වුණා. මිනිස්සු නගරවලට එකතු වුණා. අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නේ මේවා තමයි ශිෂ්ටාචාරයක මුල්ගල් කියලා. නමුත් පුරාවිද්‍යාත්මක සාක්ෂි පෙන්වන්නේ වෙනස්ම කතාවක්. මේ කියන කාරණා ශිෂ්ටාචාරයකට හේතු වෙනවට වඩා ඇත්තට මේවා ශිෂ්ටාචාරයක ප්‍රතිඵල වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ හැම දෙයකටම යටින් මේ හැමදේම පණගන්වපු වෙනස්ම මූලික බලවේගයක් තියෙන්න ඕන. එහෙමනම් ඇත්තම පිළිතුර තියෙන්නේ ඔවුන් ගොඩනගපු ඒ දැවැන්ත නිර්මාණ ඇතුලේ නෙවෙයි. ඒක තියෙන්නේ ඔවුන් හිතපු විදිහ ඇතුලේ. මේ අලුත් අදහසෙන් කියවෙන්නේ ශිෂ්ටාචාරයක අඩිතලම භෞතික සොයාගැනීම් වලට වඩා සංජානනමය කියන්නේ චින්තනමය පදනමක් මත ගොඩනගිනා කියන එකයි. මෙන්න මේක තමයි මුළු කතාවම වෙනස් කරන ප්‍රධානම අදහස. ඒ කියන්නේ ශිෂ්ටාචාරය කියන්නේ එක රැයකින් නිර්මාණය කරපු දෙයක් නෙවෙයි. ඒක හරියට පරම්පරා ගානක් තිස්සේ එකම නාට්‍ය නැවත නැවතත් රඟ දක්වලා පරිපූර්ණ කරගත්ත දීර්ඝ පෙරහුරුවක ප්‍රතිඵලයක් වගේ. මේකට තමයි කියන්නේ ගැඹුරු සංකේතාත්මක පද්ධති ආකෘතිය. එහෙම නැත්නම් කෙටියෙන් DSM. සරලවම කිව්වොත් මේකෙන් කියන්නේ අපි නැවත නැවතත් කරන දේවල් අපේ පුරුදු කාලයත් එක්ක අපේ මොලේ රැහන් පද්ධතියම වෙනස් කරනවා කියන එකයි. දැන් හිතන්න මුළු සමාජයක්ම පරම්පරා ගානක් තිස්සේ එකම දේ නැවත නැවතත් කරද්දී ඒ අයගේ චින්තන රටා එක වගේ වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සංස්කෘතිය කියන එක ජීව විද්‍යාත්මකවම අපේ ශරීරයට කාවදින දෙයක් බවට පත් වෙනවා. ඉතින් කොහොමද මේ පෙරහුරුව සිද්ධ වුනේ? මේ ආකෘතියට අනුව ඒට අනිවාර්යයෙන්ම පිළිවෙලට සිද්ධ විය යුතු අධ්‍යයන 4කින් සමන්විතයි. මේ එකක්වත් මග හරින්න බෑ. අපි බලමු මේ අධ්‍යයනවල එකින් එක. පළවෙනි අධ්‍යයන තමයි ශාරීරිකව හුරුපුරුදු වීම. මෙතනදී වෙන්නේ ප්‍රජාවක් ඇතුලේ ඉන්න හැමෝම එකම විදිහට මෙවලම් හදනවා, කෙවල් හදද්දී එකම සැලැස්මක් අනුගමනය කරනවා වගේ දේවල්. මේ වගේ හවුල් පුරුදු නිසා ඒ අයගේ මොළයේ ස්නායු රටා එකිනෙකට සමාන වෙන්න පටන් ගන්නවා. මේක තමයි සාමූහික මතකයේ ජීව විද්‍යාත්මක අත්‍යවාරම. ඊළඟට ඒ පුරුදු චාරිත්‍ර බවට පත් වෙලා නැවත නැවතක් සිදු වෙනවා. මෙහෙම වෙද්දී සංස්කෘතික දැනුම ඊළඟ පරම්පරාවට ලබා දීම හරිම ලේසි. ඒ වගේම මේ පොදු චාරිත්‍ර නිසා කණ්ඩායමේ එකමුතුකම වැඩි වෙලා පොදු සංකේත සහ අර්ථයන් නිර්මාණය වෙනවා. මෙන්න මේක තමයි මේ අදහසට තියෙන ප්‍රබලම සාක්ෂියක්. මේ දත්ත දිහා බලන්න. මුල් කාලෙදී ඊජිප්තුවේ නකාඩා යුගයේ මැටි භාණ්ඩ හරිම විවිධාකාරයි. හැමෝම තමන්ට ඕන විදිහට හදලා තියෙනවා. ඒත් අවුරුදු 100ක් යද්දී මොකද වෙලා තියෙන්නේ? විවිධත්වය ගොඩක්ම අඩු වෙලා. ඒ කියන්නේ හැමෝම බදිය හදන්නේ එකම විදිහේ එකම මෝස්තරයේ භාණ්ඩ. මේකෙන් පේන්නේ ඔවුන්ගේ චින්තනයත් එකම රටාවකට එකතු වෙමින් තිබුණු බවට තියෙන හොඳම සාක්ෂියක්. දැන් එන්නේ තීරණාත්මක සීමාවකට. ප්‍රජාවකුල තියෙන සංකේතාත්මක අදහස් ප්‍රමාණය මතකයෙන් සහ චාරිත්‍රවලින් විතරක් පවත්වාගෙන යන්න බැරි තරම් වැඩි වෙනවා. එතකොට ඒ අදහස් මැටි භාණ්ඩවල රටා, කුඩා පිළිම වගේ භෞතික දේවල් වලට මාරු කරනවා. ඒකින් ඒ අදහස් වඩාත් පුළුල්ව පහස්වෙන් බෙදා ගන්න පුළුවන් වෙනවා. මේ ආකෘතියේ තියෙන විශේෂම දෙයක් තමයි ඒකෙන් පරීක්ෂා කරන්න පුළුවන් අනාවැකියක් ඉදිරිපත් කරනවා. ඒ තමයි ප්‍රජාවක සමාජිකයන් ගණන 500 ඉක්මව විට මුහුණට මුහුණෙල දැනුම බෙදා ගැනීම අසාර්ථක වෙනවා. මේ සම්ප්‍රේෂණ අර්බුදය නිසා තමයි තුන්වෙනි අධ්‍යයන, ඒ කියන්නේ භෞතික වර්ධනය අත්‍යවශ්‍ය වෙන්නේ. අවසාන අධ්‍යයනය. මෙතනදී ස්ථාවර වුණු සංකේතාත්මක සංස්කෘතිය කළමනාකරණය කරන්න මතකය බලය වගේ දේවල් සම්පූර්ණයෙන්ම බාහිර පද්ධතිවලට පවරනවා. ලේඛන කලාව, නීති රීති සහ අර පිරමිඩ් වගේ දැවැන්ත ස්මාරක බිහි වෙන්නේ මෙන්න මේ අවස්ථාවේදී තමයි. ඉතින් මේක නිකම්ම ලස්සනට ගොතපු කතාවක් විතරද නැත්නම් මේක පරීක්ෂා කරන්න පුළුවන් විද්‍යාත්මක ආකෘතියක්ද? අපි බලමු මේකේ විද්‍යාත්මක බව කොහොමද තහවුරු වෙන්නේ කියලා. මේ ආකෘතියේ විද්‍යාත්මක බව රැඳිලා තියෙන්නේ ඒකෙන් අසත්‍ය බව ඔප්පු කර හැකි අනාවැකි ඉදිරිපත් කරන නිසායි. උදාහරණයක් විදිහට ආකෘතිය කියනවා
පළවෙනි සහ දෙවෙනි අදියරවල් සාර්ථකව පසු කළත් තුන්වෙනි අදියරට ඒ කියන්නේ භෞතික වර්ධනයට නොගිය සමාජවල රාජ්‍යයන් බිහි වෙන්නේ නැහැ කියලා. මේක අපිට ශිෂ්ටාචාරය බිහි නොවුණු තැන් දිහා බදලා පරීක්ෂා කරන්න පුළුවන්. මෙන්න මේක තමයි ආකෘතිය අනාවේගිකීමේ බලය පෙන්වන හොඳම උදාහරණය. ඊජිප්තුවේ ප්‍රජාවන් 500 සීමාව ඉක්ම වූ නිසා ඔවුන්ට අර සම්ප්‍රේෂණ අර්බුදයට මුහුණ දෙන්න වුණා. ඒ නිසා ඔවුන් තුන්වන අධ්‍යාරයට ගිහින් අවසානයේ රාජ්‍යයක් පිහිටවලා. නමුත් ඕස්ට්‍රේලියාවේ ආදිවාසී ප්‍රජාවන් හිතාමතාම තමන්ගේ කණ්ඩායම් 500ට අඩුවෙන් පවත්වා ගත්තා. ඒ නිසා ඔවුන්ට අර්බුදය ආවේ නැහැ, භෞතිකකරණයට අවශ්‍යතාවයක් ඇති වුණේ නැහැ. ඒ නිසා රාජ්‍යයක් බිහි වුණේත් නැහැ. මේ විදිහට බලනකොට ලේඛන කලාව කියන්නේ නිකම්ම අහම්බු සොයා ගැනීමක් නෙවෙයි. ඒක අවුරුදු දහස් ගණනක් තිස්සේ චාරිත්‍ර සහ පුරුදු හරහා පවත්වාගෙන ආපු දැවන්ත දැනුම් සම්භාරය සංයුක්තව ගබඩා කිරීම සඳහා බිහි වුණු සම්පීඩන තාක්ෂණයක්. ඉතින් අවසාන තීරණාත්මක කරුණු තමයි මේ පිරමිඩ් කියන්නේ ශිෂ්ටාචාරයක ආරම්භය නෙවෙයි. ඒවා කියන්නේ පුරා ශිලා යුගයේ සිට වසර 40000ක් පුරාවට දිවුණු දීර්ඝ පෙරහුරුවක අවසාන කූට ප්‍රාප්තිය. එහෙමනම් මේ ගැඹුරු අතීතය අපේ වර්තමානයට සම්බන්ධ කරගත්තොත් ශිෂ්ටාචාරයක් කියන්නේ පෙරහුරුවක් නම් අපි අද මේ මොහොතේ එකට එකතු වෙලා පෙරහුරු කරමින් ඉන්නේ කුමක් සඳහාද?